ආයුබෝවන් කියලා පිළිගන්නවා DMs One channel එකට. මම මිස්ටර් ලුසිෆර්. ගොඩ කාලයකට පස්සේ අපි වීඩියෝ එකක් මේ දාන්නේ අලුතෙන්. ඔයාලා මගේ කලින් වීඩියෝස් එහෙම බලලා ඇති. අපි කරා werewolf ලා ගැන, Windigo ලා ගැන, ඒ වගේම Bloody Mary ගැන ගොඩාක් වීඩියෝස් කරා. ඉතින් අද අපි යන්නේ කඳුළු සලන කාන්තාව නැත්තම් weeping woman කියන්නේ කවුද කියලා දැනගන්න. ඉතින් මේ weeping woman කියන්නේ supernatural creature කෙනෙක්. ඉතින් අපි මේ supernatural creature ගැන අද මේ වීඩියෝ එකෙන් බලමු. weeping woman කඳුළු සලන කාන්තාව woman in white නැත්තං සුදු හැඳි කත යනුවෙන් හඳුන්වන්නේ එක්තරා ආකාරයකට වැරදි කරන අයට දනුවම් දෙන අවතාරයකට කියලා කිව්වොත් මම 150ක් නිවැරදි. කවුද මේ weeping woman කියන්නේ? මේ ගැහැණු අවතාරය ගැන ජනප්‍රවාද හවායි, මෙක්සිකෝ, USA වගේ රටවලින් අපිට දැනගන්න ලැබෙනවා. ඒ ජනප්‍රවාද සියල්ල එකතු කළොත් ඒවා සියල්ල එකිනෙකට යම් ආකාරයකින් සමාන වෙනවා. ඉතින් කොහොමද මේ අවතාරය අඳුරගන්නේ? කොහෙද මෙයා ඉන්නේ? ඇයි මේ අවතාරයේ දඬුවම් කරනවා කියන්නේ? අපි දැන් බලමු ඒ ගැන. මේ අවතාරය නැත්තම් weeping woman කියන්නේ ඉතාමත් ලස්සන කාන්තාවක් විදිහට shape shift කරන් ඉන්න අවතාරයක්. නැත්තම් වෙස් වලාගෙන ඉන්න අවතාරයක්. මෙයාගේ ගොදුරු විදිහට බහුලවම සැලකෙන්නේ පිරිමින් සහ ළමුන්. ඇයි එහෙම කරන්නේ මේ weeping woman? ඇයි මෙයා මෙහෙම කරන්නේ? අපි යමු අතීත කතාවට. මෙක්සිකෝ වල පැවති ජනප්‍රවාදයකට අනුව එක්තරා පවුලක් තිබිලා තියෙනවා ලස්සන රූමත් බිරිඳක්, සැමියෙක් සහ දරුවන් දෙදෙනෙක් සමග. මෙයාලා ඉතාමත් සතුටින් කාලය ගත කරලා තියෙනවා. නමුත් එක දවසක් මේ කාන්තාවට එයාගේ සැමියා වෙන ගැහැණු කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා කියලා ආරංචියක් ලැබෙනවා. මේකෙන් මෙයා දුකට වගේම අධික කෝපයකට පත් වෙනවා. මේ තරහත් එක්ක මෙයාගේ දරුවෝ දෙන්නව ජල පාරට ගිල්ලලා මරලා එයත් ඒ අසල ගහක එල්ලලා මැරිලා කියලා එක ජනප්‍රවාදයක සඳහන් වෙනවා. ඒත් එක්කම තවත් ජනප්‍රවාදයක සඳහන් වෙනවා තමන්ගේ නිවසේදීම දරුවන් දෙදෙනා දියේ ගිල්ලිලා මෙයා ඒත් එක්ක මැරුණා කියලා. මෙතැන් පටන් මෙයාගේ ආත්මය අනියම් සබඳතා තියෙන පිරිමින් සහ තමන්ගේ ළමයි සොයාගෙන සැරිසරනවා කියලා තමා ජනප්‍රවාදවල පවසන්නේ. අතීත කතාව මෙහෙම වෙද්දී දැන් බලමු අපි කොයි වගේ තැන්වලද මෙයා ඉන්නේ, කොහොමද මෙයා දඬුවම් කරන්න කියලා. වැඩි වශයෙන් weeping woman දක්නට ලැබෙන්නේ ජලය සහිත තැන්වල. උදාහරණ විදියට ගත්තොත් ඇල පාරවල්, දොළ පාරවල්, ගංගා, ජලාශ වගේ තැන්වල තමා මෙයාගේ වාසස්ථානය වෙන්නේ. මේ වාසලින් යන පිරිමින් තමන්ගේ වසඟයට අරගෙන විවිධ උපක්‍රම යොදන මේ අවතාරය එයාගේ වසඟයට නතු වෙන පිරිමින් නැවත සොයා ගැනීම නොහැකි වෙන ලෙස අතුරුදහන් කරන බවට ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ වගේම මෙයා ළමුන් සොයා ඒ ළමුන් තමන්ගේම ළමයි ඇසිතා ඒ ළමුන්ව නැවත සොයා ගැනීමට නොහැකි වෙන ලෙස අතුරුදහන් කරනවා කියලා තවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. අපි දැන් කතා කරමු මෙයාගේ නැත්තම් weeping woman ගේ හැකියාව සහ දුර්වලතා මොනවද කියලා. weeping woman විදුලි පාලනය නැත්තං ඉලෙක්ට්‍රිසිටි කන්ට්‍රෝල් එක තියෙනවා. ඒ වගේම නොපෙනියාම, shape shifting නැත්තම් වෙස් මාරු කර ගැනීම, වස්තු චලන හැකියාව, සුපිරි ශක්තිය සහ වේගය වගේ හැකියාවන් මෙයාට තියෙනවා. weeping woman විනාශ කරන්න ගන්න ක්‍රම විදිහට අපිට ගන්න පුළුවන් යකඩ, ලුණු වගේ දේවල්. මෙයාම යකඩ, ලුණු වගේ දේවල් වලින් දුර්වල කරන්න පුළුවන්. ඒ වගේ මෙයාව සම්පූර්ණයෙන් විනාශ කරන්න ඕන නම් මෙයාගේ මනුෂ්‍ය ශරීරය හොයාගෙන ඒකේ ඇටකටු ටික පුළුස්සලා දාලා මෙයාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න පුළුවන්. මං හිතනවා ඔයාලා අද මේ supernatural creature ගැන නැත්තම් කඳුළු සලන කාන්තාව නැත්තම් weeping woman ගැන ගොඩාක් විස්තර දැනගන්න ඇති කියලා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙනතුරු අපි අදට සමු ගන්නවා.